hello good morning. ඉතින් අද අපි යන්නේ නාරන්ගල හයික් එකකට. හරි අපි එහෙනම් ගිහිල්ලා බලමු. ඕන ඉතින් ගමන පටන් අරන් තියෙන්නේ. අපි ඉතින් යන්න කලින් හිතුවා උදේට මොනවා හරි කාලා යන්න ඕනේ කියලා. ඉතින් අපි කඩයක් ගාවට ආවා. දැන් අපි උදේට මොනවා හරි කාලා අපේ ගමන ඉතින් පටන් ගන්න තමයි හදන්නේ. හරි දැන් අපි ඉන්නේ බදුල්ලේ බස් ස්ටෑන්ඩ් එකේ. දැන් මෙතන බස් එකක් තියෙනවා අපිට නාරංගලට යන්න. ඉතින් එනවා අපි ටයිම් එක යනකම් බස් එකට වෙලා චුට්ටක් වාඩි වෙලා ඉමු. අපි දැන් ඔන්න නාරංගලින් බැහැලා ඉතින් පස්සේ දැන් ඔන්න කන්ද නගින්න පටන් ගත්තා. අපි තාම ඉන්නේ කන්දේ පාමුල. තව ටික දුරක් ගියාට පස්සේ තමයි හරියටම හයික් එක පටන් ගන්නෙ. මේ දැන් වෙලාව 12 විතර ඇති. හැබැයි අවුව සැරට පාරලා තිබුණාට මේ පැත්තේ තියෙන අර වටපිටාවත් එක්ක එන සීතලත් එක්ක ඒ රසය නම් තාම දැනෙන්න ගත්තේ නැහැ. අපි එහෙනම් ගිහිල්ලා බලමු මේ ඉස්සරහට යද්දි තත්ත්වය කොහොම වෙයිද කියලා. හරි දැන් ඔන්න අපි හයික් එක පටන් ගන්න යන්නේ. මෙතන බුදු පිළිමයක් තියෙනවා. අපි දැන් මෙතනට ඇවිල්ලා මේ පොඩි චේන්ජ් එකක් දාගෙන මෙතන ඉඳන් අපි නාරංගල හයික් එක පටන් ගන්න යන්නේ. අර තියෙන්නේ අපිට යන්න තියෙන තැන පේනවා මේ තියෙන්නේ. එතනට යන්න ඕනේ. එතනට යන්න පාරවල් දෙයක් තියෙනවා. අපිට අර වටෙන් මෙහෙම යන්න පුළුවන්. නැත්තම් මෙහෙම කෙලින්ම නගින්න පුළුවන්. අපි එතන කියලා තමයි බලන්නේ කොහොමද යන්නේ කියලා. අපි එහෙනම් මේ යමු. ඔන්න අපි දැන් ටික දුරක් ඇවිල්ලා ඉන්නේ මේ අපෝ ඔච්චර සැර වුණත් අර මෙතන තියෙන මේ සීතල හුලම් පාරත් එක්ක මහන්සිය උදෙන් ගියාද නැහැ. මාර ලස්සන view එකක් තියෙනවා මම පෙන්නන්නම් ඔයාලට. මේ ඉතින් අපිට තව චුට්ටක් යන්න තියෙනවා. දැන් අර පේන්නේ view point එක. මෙන්න මේ හරියෙන් පේන්නේ. මේ හරි එහෙනම් අපි ආයෙ ගමන පටන් ගමු. මේ බලාකුළකට අරගෙන මේකට වැහිලා ඉන්නේ දැන්. ඔය අවුව පායන්නේ මේකේ කරයක් ඉන්න තිබ්බනම් මරු. හා ලොලිපොප් එක ඉවරයි. අරක පළු ගිල කන්න බැරිද දන්නේ මට. මුගේ අවිසික් කරන් කොහොමද කාලි ඉවරය අරන් තිබෙක? ඉතින් දැන් කැඩුව විතරයි. මෙන්න මෙතන දිදුන්නේ. ඕ පීක් පොයින්ට් එක කියන්නේ. හරි ඔන්න දැන් අපි මෙතන පීක් එකට ඇවිල්ලා තියෙන්නේ. ටිකක් ටෙස්ට් කරලා හරි කාලා ආයෙත් පල්ලෙහාට යන්න පටන් ගන්නවා. මෙතන තව ලස්සන තැනක් තියෙනවා පල්ලෙහාට යනකොට. අපි එතෙන්ටත් ගිහිල්ලා බස් එකේ ඉන්න ගලින් ආයෙ යන්න තමයි හිතන්නේ ඉන්නේ. මෙහෙම මේ වගේ මේ වගේ හයික් තව යන්න තියෙනවා. අනේ මොනවාද ඔය මෙහෙ මේ මහියන් ඉන්නේ පැත්තේ ඉන්නේ. මහියන් ඉන්නේ පැත්තේ නෝද? අකෝ පුරා එහෙල පොර තියෙනවද? අදුනා ඒක උඩට පෙරලා. අපෝ එහෙම පටලි වෙන්න. අද වැඩි උස අදුනා මෙන්නේ බෑ. අදකට මේ වීව් එකක් නැහැ. අතලු. ඒක පටල වෙලා ඉන්න පස්සට ගියා කියනවා. මට ඔය පෙප්පේ කොහොමද කරන්නේ? අපි මේ බාරට මේ සයිඩ් එක. වැඩක් තියෙනවා. පල්ලෙහාට තව ඔළුව ඉස්සරහට.
iPhone ලා දුන්නේ 17 නේද? හරි ඉතින් අපි එතන පොඩි රෙස්ට් එකක් අරගෙන කාලා බීලා ෆොටෝස් ටිකක් අරගෙන දැන් ආයෙත් යන්න ගත්තා පල්ලෙහාට කන්දේ පල්ලෙහා තවත් පොඩි view point එකක් තියෙනවා මම හිතන්නේ අපි අද අන්තිමට යන්නේ එතෙන්ට හරි අපි ඉතින් එතෙන්ට ගිහිල්ලා බලමු දැන් පොඩි වැස්සකුත් එන්න වගේ තියෙනවා චුට්ටක් පරිසරෙත් අඳුර වෙලා තියෙන්නේ මේ යතර ඔයාලට කියන්න ඕනේ දැන් ඔයාලා නාරංගල එනවා නම් සාමාන්‍යයෙන් කැම්පින් කරන්න බලාගෙන එන්න මොකද මෙහි කැම්පින් කරන්න ප්ලේසස් තියෙනවා ඔයාලට කැම්පින් ටෙන්ට්ස් එහෙම නැත්නම් එද්දී පල්ලෙහා තැන් කිහිපයක් තියෙනවා ඔයාලට කැම්පින් ටෙන්ට් එකක් සහ දර වගේ දේවල් ගන්න පුළුවන් දැන් අපි අද නම් ආවේ කැම්පින් කරන්න හිතාගෙන නෙමෙයි නිකන් චුට්ටක් කන්ද නැගලා යන්න ආවේ ඒත් ඉතින් නාරංගල වගේ තැනකට එනවා නම් අනිවාර්යයෙන්ම කැම්පින් පාරක් දාලා යන්න try එකක් දෙන්න ඉතින් විශේෂ දෙයක් කියන්න ඕනි ඒ තමයි දැන් ඔයාලා මේ වගේ තැනකට එනවා නම් ඔයාලා ඇවිල්ලා එන්ජොයි කරලා කාලා බීලා යන්න හැබැයි ඔයාලා අර අරන් එන පොලිතීන් ඒ වගේ දේවල් අරන් එන කිසිම දෙයක් මම කියන්නේ මේ දාලා යන්න එපා මොකද දැන් ඔයාලා මේ වීඩියෝස් වල පේනවා ඇති මම දැක්ක දැන් මේ තැන් කිහිපයකම එක එක පොලිතීන් ඊට පස්සේ ටූත් බ්‍රෂ් බොටල්ස් ඒ වගේ ගොඩක් දේවල් අර shopping cover ඉඳන්ම සමහර අය දාලා ගිහින් තියෙනවා ඉතින් ඒ වගේ වැඩවලින් අර මේ වගේ ලස්සන තැන් තවත් කෙනෙක්ට බලන්න තියෙන තැනක් නේද ඒවා විනාශ වෙනවා ඉතින් එහෙම කරන්න එපා දැන් ඔය ලංකාවේ සමහර ඔය සුන්දර තැන් තියෙනවා මේ වෙනකොට කට්ටියට යන්න එපායි කියන්නේ මිනිස්සුන්ට අනේක තහනම් කරලා තියෙනවා ඒ වගේ හේතු හින්දා ඉතින් මං කියන්නේ මේ වගේ තැන් එහෙම විනාශ කරන්න එපා පුළුවන් තරම් ඒවා පරිස්සම් කරගන්න බලන්න තවත් කෙනෙක්ට එන්න පුළුවන් විදිහට පරිස්සම් කරලා යන්න ඉතින් දැන් වෙලාව හවස 2:00 වගේ ඇති අපි දැන් බලන්න ඕනේ දැන් ටික බලලා ෆොටෝස් ටිකක් එහෙම අරගෙන ආයෙ යන්න යන්නේ මොකද බස් එක තියෙන්නේ ආයෙ හවස 3:20ට ඉතින් බස් එක එන්න කලින් යන්න ඕනේ මොකද ඒකෙන් පස්සේ අද බස් එකක් නැහැ ආයෙ ඉතින් අපි අද රෑ නවතින්න බලන් ආපු නැති නිසා සහ අපිට මේ අද ලෙක්චර් එකකුත් තියෙනවා ඉතින් ඒක නිසා අපිට මේ යන්න වෙනවා දැන් ඒ නිසා කට්ටිය දැන් ඔන්න ආයෙත් අනිත් පාරෙන් කන්ද බහින්න පටන් ගත්තා අපි එහෙනම් යමු සුපිරි කෑමක් හම්බුණා මරුවා පෙර හරි ඔන්න ඉතින් අපි කන්ද බැහැලා ඉවරයි අපි ගියේ මෙන්න මෙතනට මේ මෙතන පීක් පොයින්ට් එක තිබුණේ එතන ගිහලා පොඩ්ඩක් අපි ඊට පස්සේ පල්ලෙහාට බැහැලා ඒ ටික බලලා ආය එහෙම ආවා මේ ඉතින් ඔන්න අපි දැන් බස් එක නවත්තන්නේ මෙන්න මෙතන හැබැයි මේ වෙද්දී බස් එක ඇවිල්ලා නැහැ හරි ඉතින් අපි ඔන්න හයික් එක ඉවර කරලා ඇවිල්ලා ඉන්නේ ඉතින් දැන් බස් එකේ ඉන්න තව විනාඩි 20ක් විතර තියෙන හන්දා අපි හිතුවා පාරි දිගේ මෙහෙම ඉස්සරහට යනවා කියලා මේ ඒතොර අපිට මගින් බස් එක නැග ගන්න පුළුවන් මේ එතකොට ඒකත් එක්ක අපේ නාරංගල ලොග් එක මෙතනින් ඉවර වෙනවා අපි එහෙනම් තවත් අලුත් ලොග් එකකින් ආය හම්බෙමු